අයිබෝවන් Pure Life Readers අපි දැන් අලුත් කතා බහකට සූදානම්. අද අපි කතා කරන්නේ බොහෝ දෙනා කතා නොකරන අංක විද්‍යාවේ පෙරමග. පෙරමග කියන්නේ මුල් මාර්ගය. නැත්තම් ඉතිහාසය. අද මාත් එක්ක පහන්කිත් ඉන්නවා. මම මෙහෙම පටන් ගන්නම්කෝ. පහන්කි අංක විද්‍යාවේ පෙරමග පටන් ගන්නේ කොහෙන්ද? සෞමි මේ අපේ Pure Life Readers අපේ channel එක බලන හැමෝටම කැමති ඇතිනේ අංක විද්‍යාවේ ආරම්භය කොහොමද කියලා දැනගන්න. අංක විද්‍යාව කියන්නේ සරල ගණන් කිරීමක් නෙමෙයිනේ. මේක පුරාණ කාලේ උරුම වෙච්ච ගැඹුරු ජීවන දැනුමක්. මේ අංක නිකන් හිස් ලකුණු නෙමෙයි. මේක සරල ගණිතයකුත් නෙමෙයි. එහෙම නේද සෞමි? ඔයා මොකද ඒ ගැන කියන්නේ? පහන්කි ඔයා කිව්ව දෙයට මම තව ටිකක් එකතු කරන්න. මේ අංක විද්‍යාව ඔයා කිව්ව වගේ සරල දෙයක් නෙමෙයි. අංක විද්‍යාව කියන්නේ අංකවල ඇති ශක්තියක්. ඒ කියන්නේ අංකවල ඇති ශක්තිය ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා ඒ අංක මිනිස් ජීවිතයට බලපාන ආකාරය පෙන්වන විද්‍යාවක් විදිහට අපිට විග්‍රහ කරන්න පුළුවන්. සෞමි, ඔයා ඇහුවා අංක විද්‍යාවේ ආරම්භය කොහොමද කවදද කියලා. අද අපි දන්න ඉතිහාසයටත් කලින් මිනිසා අකුරු ලියන්නටත් කලින් කියලා කිව්වොත් මම හරි. ඉස්සෙල්ලාම අංක භාවිතා කරලා තියෙන්නේ පුරාණ ඉන්දියාවේ, පුරාණ මෙසොපොටේමියාවේ, දැන් වර්තමානයේ ඉරාකය කියලා කියන්නේ, පුරාණ ඊජිප්තුවේ සහ පුරාණ චීනයේ. පහන්කි පුරාණ ඉන්දියාවේ අංක විද්‍යාවයි වෙද විද්‍යාවයි එක්ක ගැඹුරු සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ වගේම ග්‍රීක ගණිතඥයෙක් හිටියා පයිතගරස් කියලා. එතුමා අංක විද්‍යා ඉතිහාසයේ අතිශය වැදගත් චරිතයක්. පයිතගරස් ගණිතඥයා කිව්ව ප්‍රසිද්ධ වචනපේලියක් තමයි විශ්වය අංක වලින් ගොඩනැගී ඇත. පයිතගරස් ගණිතඥයා අංක 1 සිට 9 දක්වා මිනිස් ස්වභාවය, චරිතය සහ ජීවන මඟ විස්තර කරලා දීලා තියෙනවා. පුරාණ ඊජිප්තුවේ අංක භාවිතා කළේ ජීවිතයත් මරණයත් අතර සම්බන්ධය තේරුම් ගන්න. ඒ අය කියලා තියෙන්නේ මේ දෙක අතර තියෙන්නේ පාලමක් කියලා. තව ඒ කාලේ පුරාණ ඊජිප්තුවරු ඒගොල්ලන්ගේ පිරමීඩ හදන්න, ජීවිතයෙන් පස්සේ එන ආත්මීය ගමනය ගැන දැනගන්න මේ අංක භාවිතා කරලා තියෙනවා. සෞම්‍ය, ඔයා දන්නවද චීන අංක විද්‍යාව භාවිතා කළේ ඇයි කියලා? ඒ අය විශ්වාස කළේ ලෝකයේ හැම දෙයක්ම අංක වලින් පාලනය වෙනවා කියලා. ඒගොල්ලෝ ඒකට ඊ-නියන් කියන සංකල්පය යොදාගෙන තියෙනවා. සම අංක ඊන් ලෙසත් විෂම අංක යෑන් ලෙසත් ඒ අය හඳුන්වලා තියෙනවා. ඒ අයගේ රාජ්‍ය පාලනයටත් අංක භාවිතා කරලා තියෙනවා. රාජකීය නම, මහා ගොඩනැගිලි, යුද්ධය ආරම්භ කරන දිනය සහ නගර සැලසුම් වලට. අදටත් චීනයේ වාහන අංක, දුරකථන අංක, ගෙවල් වල අංක තෝරාගන්නේ මේ අංක විද්‍යාවට අනුකූලව. අද කාලේ අනිත් රටවලත්, චීනෙ විතරක් නෙමෙයි අනිත් රටවලත් අංක විද්‍යානුකූලව වාහන වලට අංක, ගෙවල් වලට අංක විද්‍යාවට අනුව අංක යොදා ගන්නවා. ඒකයි අපි කියන්නේ දන්න දෙයක් ගැන නොදන්න තැනකින් අරන් එන අපේ channel එක Pure Life Readers අමතලා ඔයාට අංක විද්‍යාව සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කතා කරන්න 077යි 500යි 58යි 32ට. ඔයාට ජීවිත විග්‍රහයකට හෝ පන්ති ගැන හෝ නැත්නම් අපේ අනිකුත් සේවාවන් ගැන දැනගන්න දැන්ම කතා කරන්න. 077යි 500යි 58යි 32. මම කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් සෞමි. ගණිතඥ පයිතගරස්ටත් කලින් ආව තව ශිෂ්ටාචාරයක් තමයි දකුණු බැබිලෝනියන්වරු. දකුණු බැබිලෝනියාවේ චෝල්ඩියන්වරු කියලා කියන්නේ. මම කලින් කිව්වේ ඒ අය දැන් ඉන්න රට ඉරාකය කියලා. ඒ කාලේ ඒගොල්ලෝ සෙමිටික් භාෂාව කතා කරපු ගෝත්‍රික වර්ගයක්. ඒගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධ තාරකා විද්‍යාවටයි ගණිත විද්‍යාවටයි. ඒගොල්ලෝ පහන්කි ශබ්ද තරංග පදනම තමයි අංකවලට යොදාගන්නේ. ලෝකේ හැම දෙයක්ම කම්පනයන් කියලා කිව්වා. අංකය කියන්නේ ශබ්දයක නමක ආත්මයක් කියලා කියනවා. මේගොල්ලෝ ගණිතය, ආත්ම දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කරපු ඉතාමත් උසස් ජන කණ්ඩායමක් කියලා හැඳින්වෙනවා. මේ අය ගැන කියද්දී පුරාණයේ කියන්නේ ඔවුන් අහසේ රහස් කියන මිනිස්සු කියලා. මේ චෝල්ඩියන් වරුන්ගේ සෞමි තවත් විශේෂත්වයක් තිබුණා. ඒ අංක 9 විශේෂත්වය. ඒ අය අංක 9 ඉලක්කම සම්පූර්ණත්වය. නැත්නම් අංක 9 කියන්නේ
විශේෂ බලයක් කියලා සලකලා නැත්නම් අංක 9 කියන්නේ වෙනම බලයක් ලෙස සලකලා සාමාන්‍ය ගණනයෙන් අංක 9 ඉවත් කරලා තියෙනවා. අංක 9 අකුරු ගණනය සඳහා පාවිච්චි කරේ නැහැ. අංක 9 භාවිතා කරේ නාමයකට මුළු ගණනය ආවොත් විතරයි. චෝල්ඩියන් වරු නම කියන්නේ මිනිස්සෙකුගේ ආත්මීය ශබ්දය කියලා විශ්වාස කරා. නම උච්චාරණය කරන හැම මොහොතකම ඒ අංක කම්පනය සක්‍රිය වෙනවා කියලා කිව්වා. උපන් දිනයෙන් ලැබෙන ශක්තියට 9 අංකය ගැලපෙන්නේ නැත්නම් ජීවිතය අරගලයක් වෙන්නත් පුළුවන් කියලා කිව්වා. ඒ නිසා ඕන් නම වෙනස් කිරීම හෝ ඒ නමට තව අකුරු එකතු කිරීම වැනි දේ භාවිතා කරා. ඒකනේ පහන්කි අපෙන් දැන් ඉගෙන ගන්න දරුවෝ දන්නවා මේ අකුරු වලට අංක තෝරගෙන මෙච්චර ඉදිරියට ඇවිල්ලා ඉන්නේ මේ චෝල්ඩියන් වරුන් දුන්න මේ චෝල්ඩියන් වරුන්ගේ ක්‍රමයට කියලා. මේදී චෝල්ඩියන් වරුන්ගේ නාමකරණය අපිට ගොඩක් වැදගත්. අපි ඒ නාමකරණය තවත් ඉදිරියට ගිහිල්ලා අධ්‍යයනයක නිරත වෙලා තව බොහෝ දේවල් නිර්මාණය කළා. අපේ නිර්මාණයන් අද අපි අපේ දරුවන්ට ලබා දෙමින් පවතිනවා. අපි දන්නවා අපේ ඒ දරුවෝ තව තවත් ඒ ඔස්සේ නව සොයා ගැනීම ඉදිරියට ඉදිරිපත් කරයි කියලා. හරි සතුටුයි සෞමී නේද? අපි පියෝ ලයිෆ් රීඩර්ස්ලා අංක ලෙසටම හඳුනාගෙන ඒ කියන්නේ අංක වලට ග්‍රහ වස්තුන් ආදේශ නොකර මාසෙක ඕනෑම දවසක උපන් කෙනෙකුගේ මූලාංකයකින් හෝ සංයුක්ත අංකයකින් හෝ වේවා ඒ අංක ලෙසටම අරගෙන ඒ පුද්ගලයාගේ ජීවන රටාව පැහැදිලි කරන්න පුළුවන් කියන එක. පහන්කි ඊට පස්සේ නේද පයිතගොරස් කියන ගණිතඥයා ඉතිහාසයට එක්වෙන්නේ. ඔව් සෞමි, ඔයා කලින් කිව්ව විදියට චෝල්ඩියන්ස්ලට පස්සේ ජීවත් වෙච්ච ග්‍රීක ගණිතඥයෙක් තමයි පයිතගොරස් කියන්නේ. මේ ග්‍රීක ගණිතඥයා ඊජිප්තුවේ ඉඳන් බැබිලෝනියාවට ගමන් කරලා තියෙනවා. මේ චෝල්ඩියන් වරුන්ගේ පුරාණ දැනුම අධ්‍යයනය කරන්න. ඒ කාලේ චෝල්ඩියන් වරු ගණිතයයි අංක වල ශක්තියයි එකට බැඳලා ඉගෙනුවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ දැනුම ගතිගුණ පයිතගොරස්ට විශාල ලෙස මඟ පෙන්වීමක් කියලා ඉතිහාසවේදීන් විශ්වාස කරනවා. ඇත්තට පහන්කි මේ විදිහට බලපුවම චෝල්ඩියන් වරුන්ගේ ගණිතඥ පයිතගොරස්ගේ අංකවල දැක්ම මොකද්ද? චෝල්ඩියන් වරුන්ගේ අංක විද්‍යාව කියන්නේ මිනිස්සයා විශ්ව ශක්තියට යටත්ව ජීවත් වෙනවා කියන එක. ඒ වගේම අංක එකකට එකක් සමාන නෑ කිව්වා. ගණිතඥ පයිතගොරස් කිව්වේ මිනිස්සයා අංක නීති තේරුම්ගෙන ජීවිතය හැඩගස්සනවා කියලා. ඒ වගේම හැම අංකයකටම සමාන වටිනාකමක් තියෙනවා කියලා. පුද්ගලයෙකුගේ නමට චෝල්ඩියන් වරු ප්‍රධාන තැනක් දුන්නා. නම වෙනස් කිරීමෙන් ජීවිතය හැරවිය හැකියි කියලා කිව්වා. නමුත් ගණිතඥ පයිතගොරස් නම වෙනස් කරත් මූල ශක්තිය වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. චෝල්ඩියන් වරු කියන්නේ ජීවිතය හරි කම්පණයකට ගෙන එන්න. කොහොමද? ව්‍යාපාර නම, විවාහ නම සංශෝධනය කිරීමෙන් වගේ. ගණිතඥ පයිතගොරස් කියන්නේ මම කවුද කියලා තේරුම් ගන්න. කොහොමද? චරිතය විශ්ලේෂණය කරලා, හැකියාවන් වලින් සහ ආත්ම පාඩම් වලින්. එක්කෙනෙක් හදවතට කතා කරලා තියෙනවා. අනිත් කෙනා මනසට කතා කරලා තියෙනවා. ඒ වගේම පහන්කි පියෝ ලයිෆ් රීඩර්ස් අපි කොච්චර දේවල් පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනවලට ඇවිත් තියෙනවද? මේ අංක විද්‍යාවෙන් ජීවිතේක කොච්චර දේවල් බලන්න පුළුවන්ද? තාම ලංකාවේ අංක විද්‍යාව ගැන හරියටම දැනීමක් නැහැනේ. ඉතින් අපි මේ බලන්නේ අංක විද්‍යාව තුලින් අපේ channel එක හරහා ජීවිතයේ හරිම දිශානතිය පෙන්වන්න. පුරාණ කාලයේ සෞමි අංක විද්‍යාව හැමෝගෙම අතට දුන්නේ නැහැ. මොකද කෙනෙක් අංක විද්‍යාව තේරුම් ගත්තොත් මිනිස් හැසිරීම, ජීවන රටාව, මිනිසාගේ කාලය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේක නිශ්ශබ්දව රැකෙන දැනුමක් වුණා. ඒ කියන්නේ අංක විද්‍යාව කියන්නේ අපේ ජීවිතය පාලනය කරන දෙයක් නෙමෙයි. গুপ্ত ශාස්ත්‍රයකුත් නෙමෙයි. අපි අපිව තේරුම් ගන්න උදව් කරන නිශ්ශබ්ද මඟ පෙන්වීමක්. සෞමි, ඇත්තටම කෙනෙක් අහන්න පුළුවන් අංක විද්‍යාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඔයා මොකද්ද දෙන උත්තරේ? අංක විද්‍යාව කියන්නේ අන්ධ විශ්වාසයක් නෙමෙයි. ඒක තේරුම් ගැනීමේ මෙවලමක්. ජීවිතය තීරණය කරන්නේ අපිමයි. නමුත් අංක අපිට මඟ පෙන්වන ලාම්පු වගේ.
අංක විද්‍යාව කියන්නේ ශිෂ්ටාචාර කීපයක් හරහා ගිහින් පිරිසිදු වුණ අදත් මිනිසාගේ ජීවිතය කියවන්න උපකාර කරන තර්කානුකූල විෂයක්. අපි යන මඟ, අපේ ශක්තිය, අපේ අභ්‍යන්තර ස්වභාවය මේවා දැනගන්න, දැකගන්න අංක අපිට උදව් කරනවා. පහන්කි මට කියන්න පුළුවන් උපරිමයෙන්ම පැහැදිලි කළා. විශ්වාස කරනවද නැද්ද කියන එක තර්කානුකූල බුද්ධියෙන් ඔයා බලන්න. Pure Life Readers දන්නා දෙයක් ගැන නොදන්නා තැනකින් අපි අද අරගෙන ආවේ සුන්දර කතාබහක් වගේම අපේ ජීවිතවලට වැදගත් වෙන පාඩමක් කියලා මට හිතෙනවා. නැවතත් ලස්සන කතාබහකට මමත් සෞමි වගේම Pure Life Readers තවත් නියමවරියක් ඔබ සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමගන්නවා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. Good news.